හෙල්ලෝ ඔන්න හැමෝම කැමති Far Cry 3 ගේම් එකේ ගේම් ප්ලේ එකක් තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. මේක මම සම්පූර්ණ ගේම් එකම එපිසෝඩ්ස් විදිහට ඔයාලට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේක මගේ පළවෙනි වොයිස් එකත් එක්ක කරන ගේම් ප්ලේ එක. ඔයාලට මගේ channel එකට ගිහලා බලන්න පුළුවන්. ඊට කලින් GTA San Andreas වල මම ගේම් ප්ලේස් කීපයක් අප්ලෝඩ් කරලා තියෙනවා. ඒකත් එක්කම Far Cry එකත් මට නිකන් හිතුණා පොඩ්ඩක් ආයි සෙල්ලම් කරන්න ඕනි කියලා. මේක මම කලින් ගොඩාක් සැරයක් ප්ලේ කරලා තියෙන ගේම් එකක්. ඔයාලත් අනිවාර්යයෙන්ම ප්ලේ කරලා ඇති. ගේම් ගහන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම කැමති ගේම් එකක් මේක. ඉතින් මේකේ ස්ටෝරිය හැමෝම දන්නවා. අපි ප්ලේ කරන කැරක්ටර් එක ජේසන් බ්‍රෝඩි. එතකොට අපි මේ අයිලන්ඩ් එකකට ඇවිල්ලා තියෙන්නේ අපේ මල්ලි රයිලි පයිලට් කෙනෙක් වෙලා ඒ එක්සෑම් එක පාස් වෙලා පොඩ්ඩක් එන්ජොයි කරන්න මේ අයිලන්ඩ් එකට ඇවිල්ලා තියෙන්නේ. අයිලන්ඩ් එකට ආවට පස්සේ අපිට පයිරේට්ස් ලගින් මේ අයිලන්ඩ් එකේ ඉන්න මුහුදු කොල්ල කාරයෝන්ගෙන් ඇටැක් එකක් වෙනවා. එතකොට අපි අල්ලගෙන යනවා යාලා. ඊට පස්සේ එතනින් අපි කියන්නේ මමයි මගේ අයියා ග්‍රාන්ට් තමයි මගේ අයියා. අපි දෙන්න එතනින් පැනලා එනකොට අපේ අයව මරනවා වාස් කියන ඒ පයිරේට්ස් ලගේ නායකයා. ඊට පස්සේ එතනින් පැනලා ඇවිල්ලා ඊට පස්සේ අපිව බේර ගන්නවා මේකේ සර්වයිව් වෙලා ඉන්න ගමක පොඩි චරිතයක්, පොඩි නෑ යාළුකු චරිතයක්, ඩෙනිස්. එයාගේ නම ඩෙනිස්. ඊට පස්සේ අපි එයාගෙන් හෙල්ප් එක අරගෙන අපේ යාළුවෝ ටිකත් හොයාගෙන මේ දූපතෙන් එළියට යන්න තමයි ප්ලෑන් එක අපේ තියෙන්නේ. එතකොට ඩැනිස් අපිට කියනවා ඔයාගේ යාළුවෝ ටික හොයාගන්න ඕන නම් ඔයා මේ දූපතේ සර්වයිව් වෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න ඕනේ. මේ දූපතේ තියෙන එක පැල ගැන, කියන්නේ ගස් ගැන, සත්තු ගැන ඔයා හොඳට ඉගෙනගෙන ඉන්න ඕනේ. ඒවා ඉගෙන ගත්තට පස්සේ තමයි ඔයාට පුළුවන් වෙන්නේ ඔයාගේ යාළුවෝ ටික බේරගෙන පරිස්සමට මෙහෙන් යන්න කියලා. එතකොට මම මේ මුලින් තියෙන ඉන්ට්‍රෝ එක ඒ ඩැනිස් අපිට දේවල් කියන ටික මං ස්කිප් කරා. දැන් මෙතන මේ අපිට පළවෙනි මිෂන් එක විදියට ඩැනිස් අපිට දීලා තියෙන්නේ ගිහිල්ලා මෙන්න මේ ඌරෝ බෝ කියලා තමයි යාලට නම තියෙන්නේ. ඌරෝ දෙන්නෙක්ගේ ස්කින්ස් අරගෙන එන්න. ඊට පස්සේ රෙඩ් ලීව්, ග්‍රීන් ලීව්ස්, බ්ලූ ලීව්ස් මෙන්න මේ පැල ටිකත් එක්කව කරගෙන අරගෙන එයාව හම්බ වෙන්න කියලා තමයි කියන්නේ. රයිට්. එතකොට ඔන්න අපි ඔක්කොම ටික කලෙක්ට් කරගත්තා. දැන් අපේ කාර් එක ගාවට ඌරෙක් ඇවිල්ලා ඉන්නවා. මම එයාගේ ස්කින් එකත් ගන්නවා කොයි එකටත් ඕන වුණොත් කියලා. ඊට පස්සේ අපි ආපු වෙහිකල් එකේම අපිට යන්න පුළුවන්. නැත්නම් අපිට පුළුවන් අපේ මැප් එකේ ෆාස්ට් ට්‍රැවල් යූස් කරලා අපිට ෆාස්ට් ට්‍රැවල් තියෙන තැනකට යන්න. එතකොට ඩැනිස් වහම්බෙන්න තමයි තියෙන. ඩැනිස් ඉන්නවා මෙන්න මෙතන. අපි ෆාස්ට් ට්‍රැවල් යූස් කරලා එතනට යමු. එතකොට මේ ගේම් එකේ ගොඩාක් දේවල් කරන්න තියෙනවා. ඔයාලා දන්නවා ගොඩාක් සයිඩ් මිෂන්ස් තියෙනවා. අපි ඒවා හිමීට ප්ලේ කරමු. ඊට පස්සේ මැප් එක අන්ලොක් කරගන්න ඕනේ. අපි ඒව වෙන වෙනම හිමීට මේ එපිසෝඩ්ස් විදිහට අරගෙන එන්නම්. රයිට්. දැන් මට තියෙන්නේ ඩැනිස්ව හම්බ වෙන්න තමයි ගිහිල්ලා. බලමු මොකද ඩැනිස් කියන්නේ කියලා. මෙන්න මෙතන එළිය තමයි ආ ඉන්නේ. රයිට් මේ ඉන්නේ. Dennis. Hari. Plants and animals. Good. Then bend nature to your will. I will teach රයිට්. ඔන්න ඩැනිස් අපිට කියලා දෙනවා මොනවද දැන් අපි කරන්න ඕනේ කියලා. අපි මේ එකතු කරගන්න පැල වලින් මොනවද කරන්න ඕනේ. රයිට්. අපිට මෙඩිසින්ස් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපේ මේ අපි මරණ සත්තුන්ගේ හැම අරගෙන අපිට පුළුවන් එක බෑග්ස් හදා ගන්න. කියන අපිට වෙපන්ස් අරන් යන්න, ලූට්ස් අරගෙන යන්න, ඊට පස්සේ ඇමෝ අරගෙන යන්න. අන්න ඒ වගේ අපිට බෑග්ස් අපිට පුළුවන් මේ හදාගන්න එක සත්තුන්ගේ ස්කින්ස් එකතු කරලා. රයිට්. එතකොට අපිට ඒක ගැන පොඩි කෝස් එකක් වගේ එකක් දෙනවා ඩෙනිස්. රයිට්. අපි බලමු. ඊට පස්සේ මේකේ තව තියෙනවා අපිට ස්කිල්ස්. අපිට මිෂන්ස් ඉස්සරහට කම්ප්ලීට් කරගෙන යනකොට ස්කිල් පොයින්ට්ස් හම්බ වෙනවා. අපිට ඒ ස්කිල් පොයින්ට්ස් පාවිච්චි කරලා අපිට එක ස්කිල්ස් අන්ලොක් කරගන්න පුළුවන්. එතකොට අපිට අපේ කැරක්ටර් එක දැන්
අපි මේ දූපතට ආපු නිකන් අර නෝමල් කැරක්ටර් එකක් ඉන්නේ. එතකොට ඒ කැරක්ටර් එක මෙන්න මේ ස්කිල්ස් අන්ලොක් වෙනකොට තමයි එයා මේ දූපතට හරියන විදිහට අන්නේ ඒ කියන්නේ පයිරේට්ස්ලත් එක්ක යුද්ධයක් වෝ එකක් කරන්න පුළුවන් විදිහේ කැරක්ටර් එකක් වෙන්නේ අන්නේ ස්කිල්ස් අන්ලොක් වෙනකොට තමයි. රයිට්. ඔන්න අපි මෙතන ඉන්නකොට අපිට එනවා කෝල් එකක්. රයිට්. ඒ කෝල් එකේ මොකද්ද කියන්නේ? ඒ කෝල් එකේ අපිට මේ අපේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ලීසා තමයි කතා කරන්නේ. අපිට හරියට කතා කරගන්න බැරි වෙනවා එතනදී. රයිට්. ඊට පස්සේ අපි ඩැනිස් කියනවා එයත් එක්ක යන්න එන්න කියලා. රයිට් බලමු මෙයා අපිව කොහෙටද එක්කගෙන යන්නේ කියලා. එයා තමයි ඩ්‍රයිව් කරන්නේ. අපිට තියෙන වාහනේට නැගලා එයත් එක්ක යන්න. What's this outpost they've taken Lisa to? The outposts are strongholds found throughout Rook Island. Vas's pirates hold them to control the surrounding area. රයිට්. So we're heading into a මේ අද්දි ඩැනිස් ඔන්න අපිට කියනවා මෙතන තියෙනවලු අවුට් පෝස්ට් එකක්. ඒ කියන්නේ පයිරේට්ස්ලගේ අවුට් පෝස්ට් එකක්. ඒ කියන්නේ යාලගේ කැම්ප් එකක්. අන්න එතන තමයි ලීසා ඇත්තේ ගොඩක් දුරට කියලා මෙයා අපිට කියනවා. ඒ කියන්නේ අපිට අර කෝල් කරපු කෙනා අපි එතනට ගිහිල්ලා මේ වාස් කියන කෙනාගේ ආමි එක ඉන්නවා එතන. අන්න එයාලට පහර දීලා in the truck. අපි මේ අවුට් පෝස්ට් එක අරගෙන අපේ යටතට අපි එතන ලීසා බේරගමු කියලා කියනවා. රයිට්. දැන් අපි යන්නේ. එතකොට මේ රාක්කයාත් කියන්නේ මේ දූපතේ ඉන්න ඒ කියන්නේ පයිරේට්ස්ලා නෙමෙයි දූපතේ ඉන්න අනිත් කට්ටිය හොඳ මිනිස්සු. එතකොට ඒ රාක්කයාත්ලගේ කෙනෙක් තමයි මේ ඩැනිස් කියන්නේ. එතකොට ඒ රාක්කයාත්ලා ටිකක් යනවා ඉස්සරහින් අපේ ඉස්සරහින්. එතකොට ඔන්න කට්ටියත් එක්කම ගිහිල්ලා අපි මෙන්න මේ කැම්ප් එක බේරගන්න තමයි හදන්නේ. රයිට්. එතකොට මේ මැප් එක පුරාවටම මේ වගේ කැම්ප්ස් ගොඩක් තියෙනවා. මේ වගේ කැම්ප්ස් ගොඩක් තියෙනවා මැප් එකේ. අපිට ඒ කැම්ප්ස් වලට ඇටැක් කරලා අපිට ඒ කැම්ප්ස් අල්ලගන්න පුළුවන්. ඒව අල්ලගත්තම අපිට ඒ කැම්ප්ස් වලට ෆාස්ට් ට්‍රැවල් කරන්න පුළුවන් මැප් එකේ. රයිට්. අපි බලමු කොහොමද කරන්න කියලා. ඉතින් මේ අවුට් පෝස්ට් වලට ඇටැක් කරනකොට ඔයාලට පුළුවන් හැංගිලා කියන්නේ ස්ටෙල්ත් එක තියාගෙන ගරිල්ලා විදියට මේවා සද්ද වද්ද නැතුව පුළුවන් කැම්ප් එක අයිති කරගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් කෙලින්ම මැද්දට පැනලා වටේට වෙඩි තියලා එහෙම කරගන්නත් පුළුවන්. එතකොට දැන් මෙතනදී අපිට තාම මේ වගේ දෙයක් කරන්න බෑ. මොකද අපි ගාව තාම පිස්ටල් එකක් විතරයි තියෙන්නේ. අපි ගාව ස්කිල්ස් ගොඩක් නැහැ. ඒක නිසා අපිට පුළුවන් තරම් අපි පරිස්සම් වෙලා ස්ටෙල්ත් එක කියන්නේ සද්ද බද්ද නැතුව අපි බලන්න ඕනේ කොහොමද මෙන්න මේක කරගන්නේ කියලා. රයිට්. අපි බලමු. ඔන්න මම මුලින්ම සෙඩ් අකුර ප්‍රෙස් කරලා කැමරාව අරගෙන කට්ටියව මාක් කරගත්ත. එතකොට අපිට ලේසි මෙන්න මේ විදිහට පෙන්වනවා යාලව. ඔන්න මං ගලක් විසික් කරලා එක්කෙනෙක්ව දැන් පොඩ්ඩක් එළියට ගෙන්න ගන්නවා. අපිට පුළුවන් ටී අකුර ප්‍රෙස් කරලා ගලක් විසික් කරන්න. මම මේ කියන්නේ හැමෝම දන්නවා මේ ගේම් එක නොගහපු කෙනෙක් නෑ. මම නම් හිතන්නේ ගේම කෙනෙක් නම්. රයිට්. අපිට පුළුවන් මෙයාව ටේක් ඩවුන් කරගන්න. අනිත් පැත්ත හැරුණාට පස්සේ හිමීට ළඟට ගිහිල්ලා රයිට්. ඔන්න කෙනෙක් ඉවරයි. බලමු. රයිට්. කට්ටිය දුරින් ඉන්නේ. අපි ගාව ගන්ස් හොඳ ගන්න එකක් දෙකක් තිබ්බනම් අපිට තිබුණා බය නැතුව ටැග් කරන්න. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ පිස්ටල් එක විතරයි තියෙන්නේ. අපිට බෑ ඉච්චර දෙයක් කරගන්න. ඒක නිසා රයිට්. ඒ නිසා අපි හිමීට එක්කෙනා ගමු. රයිට්. මෙතනත් එක්කෙනෙක් ඉන්නවා. රයිට්. බලමු මේ පැත්තෙන් ගිහලා ගන්න පුළුවන්ද කියලා යාව. හරි. එයත් ඉවරයි. එන ඌරෙකුත් ඉන්නවා මේක ඇතුලේ. තව 3 දෙනෙක් තමයි ඉන්නේ. රයිට්. මං හිතන්නේ පොඩ්ඩක් ඇලර්ට් වුණා වගේ කට්ටිය ඩෙඩ් බොඩි එක දැකලා. රයිට්. මේ ගේම් එක රිලීස් වෙච්ච කාලෙත් එක්ක ඇත්තට මේකේ තියෙන මේ NPC කැරක්ටර්ස් වල AI එක ඇත්තටම හොඳයි. ඒ කියන්නේ ඒක සෑහෙන යාලා ඩෙවලොප් කරලා තියෙනවා. මේ ඒ කාලෙත් එක්ක මං කියන්නේ. රයිට්. ඔන්න කට්ටිය ඇලර්ට් වුණා. ඔන්න මම පිස්ටල් එකෙන් ඇටැක් කරනවා කට්ටියට. රයිට්. මේ කවුද? මට සිටි බල්ලෙක් ඇවිල්ලා කනවා. ඕ
ඔන්න අවුට්පෝස්ට් එක නම් ගත්තා යාන්තම් හෙල්ත් එක සම්පූර්ණයෙන්ම නැති වුණා බල්ල ඇවිල්ලා කාලා රයිට් ඔන්න අපි අවුට්පෝස්ට් එක නම් ගත්තා දැන් අපේ යටතට දැන් අපි බලමු ලීසා ඉන්නවද කියලා මෙතන දැන් ඒක නිසානේ අපි මේ අවුට්පෝස්ට් එකට ඇටැක් කරේ රයිට් ඇමෝස් ටිකක් පොඩ්ඩක් එකතු කරගෙන ඔන්න මම ගන්න එකත් මාරු කරගත්තා AK47 එකකට හරි දැන් අපි හිතනවා මේක ඇතුලේ ඇති කියලා ලීසා ගිහින් බලමු Everything's gonna be okay, Lisa! They're all gone! You're safe now! She's not here. මේක ඇතුලේ කවුරුත්ම නැහැ ලීසා නේ Post near Amanaki is under attack. Where is the American prisoner? We lost her. What? He escaped on the west side of the fucking island. I'll tell you about it when we get there. හරි She escaped. තේරුණා නේද එතන රේඩියෝ එකෙන් මොකද්ද කිව්වේ කියලා ලීසා මෙතනින් පැනලා ගිහිල්ලා අපි එන්න කලින් Of the tattoo. එතකොට මෙතන ලීසා නැහැ Path of the warrior. අන්න මේ ගමේ මිනිස්සු ටික කියනවා යා හොඳ වෝරියර් කෙනෙක්ලු යාලා නියම් පොඩ්ඩක් අපි උඩින් තියෙනවා ඒක වැඩක් නැහැ දැන් අපිට අපේ යාළුවෝ ටික හොයා ගන්න ඕනේ ඔන්න ඩැනිස් ඇවිල්ලා කියනවා ඩොක්ටර් එන්හාඩ් The doctor will be waiting. මෙන්න මෙයා ඉන්නවලු වෙස්ට් එක පැත්තට බටහිර පැත්තට වෙන්න එයා ගාව යාළුවෙක් ඉන්නවා කියලා කියනවා යාව ගිහිල්ලා පොඩ්ඩක් හම්බ වෙන්න කියලා තමයි කියන්නේ Keep your head up, Jason. The tribe is very රයිට් අපි යාව ගිහිල්ලා හම්බ වෙමු අපි ඊළඟ එපිසෝඩ් එකකින් ගෙමු යාව ගිහිල්ලා හම්බ වෙන ඒ කොටස ඉතින් ඔයාලා අපේ channel එකත් එක්ක ඉන්න අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න අනිත් එක කියන්න ඕනේ මේක මම මේ හොඳ PC එකක නෙමෙයි මේ ගේම් එක ළඟ ගන්න මට ගේම් එක play කරන්න ආසාව ආපු නිසා තමයි මම මේ ගේම් එක play කරන්නේ ඒක නිසා බොහොම අඩු settings වල තමයි මේ ගේම් එක play කරන්න ඒක ඔයාලට තේරෙයි ගැටලුවක් නැහැ ඔයාලට ගේම් play එක බලන්න පුළුවන් මොනවා හරි තියෙනවා නම් comment කරන්න right අපි එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු ඉක්මනටම